අපිට සෙමි යන්න පුළුවන්ද? සරල උත්තරේ බෑ. මේ වෙද්දි ලංකාව වර්ල්ඩ් කප් එකෙන් එළියට විසි වෙලා ඉවරයි. හැබැයි අපිට පුළුවන් කවුද සෙමි යන්නේ කියන එක තීරණය කරන්න. අපේ කාණ්ඩෙන් එංගලන්තේ මේ වෙද්දි සුසුකම් ලැබලා ඉවරයි. හැබැයි එංගලන්තෙත් එක්ක පාකිස්තානේද නවසීලන්තයේද යන්න කියන එක තීරණය කරන්නේ අපි. ඉතින් අද මැච් එකේ වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එක්ක අපි දිනන්න ඕනේ, එක්ක අපි පරදින්න ඕනේ. අද අපි දින්නොත් කිසි කතාවක් නැහැ. නවසීලන්තේ කිසිම අවුලක් නැතුව සෙමි ෆයිනල් යනවා. හැබැයි ප්‍රශ්නේ ඉන්නේ අදත් අපි පෙරදුනොත්. මෙන්න මෙතනදී පාකිස්තානට සෙමි යන්න ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. මුලින්ම කියන්න ඕනේ පාකිස්තානයේ නෙට් රන් රේට් එක ඍණාගයක තමයි තියෙන්නේ. නවසීලන්තයේ නෙට් රන් රේට් එක ධනාගයක තියෙන්නේ. එතකොට මේ නෙට් රන් රේට් දෙක අතර සැලකිය යුතු ගැප්පක් තියෙනවා. ඉතින් පාකිස්තානයේ සෙමි ෆයිනල් යන්න නම් අද ලංකාව ලකුණු 64ක් හෝ ඊට වැඩි ගානකින් පරදින්න ඕනේ. ලංකාව මේ වෙද්දි පාකිස්තානයේ ලබලා තියෙන දරුණුම පරාජයත් ලකුණු 52ක් විතරයි. එහෙනම් අද පාකිස්තානයට සෙමි යන්න නම් ඉතිහාසයම අලුත් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තාම අපි මුලින් බැට් කරොත් අපි දෙන ටාගට් එක පාකිස්තානයේ පන්දු වාර 13යි එක් පන්දුවක් ඇතුළත හඹා යන්න ඕනේ. එයින් තේරෙනවනේ පාකිස්තානයේද නවසීලන්තයේද යන්න කියන එක තියෙන්නේ අපේ ටීම් එක අතේ. හැබැයි මේ හැම දෙයක්ම අවසානයේදී මතක් කරනවා අඩුම ගානේ මේ වර්ල්ඩ් කප් එක මේ රටේ තිබ්බ එකේ ගෞරවය රකින්නවත් අද අපිට ජයග්‍රහණයක් ඕනේ. ඉතින් අපි බලමු අපේ ටීම් එක වර්ල්ඩ් කප් එක කොහොම ඉවර කරයිද කියලා. සෙමි ෆයිනල් එකට නවසීලන්තයට යන්න අවස්ථාව හදලා දෙයිද? එහෙම නැත්නම් පාකිස්තානට යන්න අවස්ථාව හදලා දෙයිද? ඒ වගේම මව්බිමේ ගෞරවය මව්බිමේදී රකීද කියන එක අපි බලමු. ඉතින් Wisdom Plus LK අපිව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification bell එකත් click කරලා අපේ හැම update එකක් එක්කම දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.